ආයුබෝවන් යාළුවනේ. ගම්කුළු පාලනය මුල සිට සරලව වීඩියෝ පාඨමාලාවෙහි 4 වෙනි වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝකින් අපි දිනක පැටවුන් ගැන කතා කරානේ. හැබැයි අද මම කතා කරන්නේ ඊට වැඩිය ලාභය 3 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් ගැන. ඒ තමයි සති 3ක් හෝ මාසයක් වයස ඇති වැඩුණු පැටවුන් අලවිය. ගොඩක් අයට දිනක පැටවුන් මැරෙයි කියලා බයක් තියෙනවා. අන්න ඒක නිසා මිනිස්සු වැඩි මිලක් දීලා හරි ගන්නේ මෙන්න මේ වගේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරපු වැඩුණු පැටවුන්. අද පවතින මිල ගණන් එක්ක මේ වැඩෙන් නිවැරදිව ලාභයක් ගන්න හදන්නේ කොහොමද සහ උන්ට දෙන්න ඕන අනිවාර්ය එන්නත් මොනවද කියලා අද අපි බලමු. අපි වර්තමාන වෙළඳ පොලේ මිල ගණන් එක්ක මේක ගණන් හදලා බලමුකෝ. දැනට දිනක පැටියෙක් විකුණනොත් රුපියල් 150කට. සතියක් වයස පැටියෙක් විකුණනොත් රුපියල් 200ක් වෙනවා. හැබැයි ඒ පැටියම මාසයක් වෙනකන් අපේ ගොවිපළෙම තියාගෙන ආරක්ෂාකාරී විදිහට වික්කොත් රුපියල් 500කට වඩා විකුණ ගන්න පුළුවන්. දිනක පැටියක ඉඳන් මාසයක් වෙනකන් එක පැටියෙකුට යන කෑම සහ විටමින් වියදම උපරිම රුපියල් 150ත් 170ත් වගේ අතර වෙන්නේ. එතකොට පැටියක මිල රුපියල් 150යි. කෑම වලට 150යි. සම්පූර්ණ මුදල ගිහිලා තියෙන එක පැටියෙකුට රුපියල් 300ක මුදලක්. ඔයාගේ මුළු වියදම රුපියල් 300යි. රුපියල් 500කට විකුණද්දී එක පැටියෙක්ගෙන් රුපියල් 200ක ශුද්ධ ලාභයක් ලැබෙනවා. ඔයා මාසයකට පැටව 100ක් විකුණනොත් ඔයාට රුපියල් 20000ක ලාභයක් ගන්න පුළුවන්. පැටිය බිත්තරෙන් ආපු ගමන් පළමු සති දෙක ගොඩක් පරිස්සම් කරන්න ඕනේ. උන්ට කෘත්‍රිම උණුසුම ලබා දෙන්න ඕන. ඒකට ඔයාට බල්බයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකට අපි කියන්නේ බ්‍රූඩින් කරනවා කියලා. පැටව් ආපු ගමන්ම මුලින්ම දෙන්න ඕනේ ග්ලූකෝස් හෝ විටමින් මිශ්‍ර කරපු වතුර. ඊට පස්සේ චික්කි ස්ටාර්ටර් කියන කුඩා පැටවුන්ට දෙන ඉහළ ප්‍රෝටීන් අඩංගු කෑම දෙන්න ඕනේ. සති දෙකක් යද්දී උන්ගේ ඇඟේ පිහාටුව වෙනවා. ඊට පස්සේ බල්බ් නිවලා සාමාන්‍ය පරිසරයට හුරු කරන්න පුළුවන්. මිනිස්සු ඔයාගෙන් රුපියල් 500ක් දීලා මේ මාසෙ පැටියෙක් ගන්න ඇයි? ඔයා උන්ට නියමිත වෙලාවට එන්නත් දීලා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරලා තියෙන නිසායි. ලංකාවේ කුකුළු පාලනයේදී ප්‍රධානම තෙන්නත් දෙකක් තියෙනවා. පළමුවෙනි සතියේදී රැනිකට් එන්නත පැටියාගේ ඇසට හෝ නාසයට බිඳුවක් විදියට දෙනවා. මේකෙන් සෙම් රෝගය සහ වෛරස් උණ පාලනය වෙනවා. දෙවැනි සතියේදී ගම්බෝරෝ එන්නත වතුරට කවලම් කරලා දෙනවා. මේ එන්නත් ටික හරියට දුන්නාම පැටව් මැරෙන්නේ නැහැ. ඔයාටත් බය නැතුව වැක්සින් කරු පැටව් කියලා සහතිකයක් දීලා විකුණන්න පුළුවන්. මේ ව්‍යාපාරයේදී වැදගත්ම දේ තමයි පාරිභෝගික විශ්වාසය. ඔයා නිරෝගී වැක්සින් කරු පැටව් දෙනවා කියලා ප්‍රදේශය දැනගත්තාම මිනිස්සු පොලිමේ ඇවිත් ඔයාගෙන් පැටව් වරන් යනවා. ඔයාට කිසිම ප්‍රවාහන වියදමක් යන්නෙත් නැහැ. ගැනුම්කරුවන්ම ගෙදරට එනවා. ඉතින් ඔයාට මේ ව්‍යාපාරය තව ප්‍රවර්ධනය කරගන්න ඕන නම් ඔයාට Facebook group වල එහෙම නැත්නම් TikTok channel එකක් හදලා මේක මාකට් කරන්න පුළුවන්. ඒ මාර්ගෙනුත් ඔයාට හැකියාවක් ලැබෙනවා ඔයාගේ බිස්නස් එක වැඩි කරගන්න. ඉතින් යාළුවනේ වැඩිණු පැටවුන් අලවිය කියන්නේ කුකුළු පාලනයේ තියෙන වටිනාම ආදායම් මාර්ගයක්. මේ ගැන ඔයාලට තියෙන ප්‍රශ්න පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපේ ඊළඟ වීඩියෝෙන් අපි කතා කරන්නේ විටමින් අලවිය ගැන. කුකුලෙක්ට ලෙඩ හැදෙන්න කලින් ගෙදරදීම හදාගන්න පුළුවන් ප්‍රතිශක්තිය කරන පාන වර්ග සහ විටමින් වර්ග වලින් අමතර ආදායමක් ගන්නෙ කොහොමද කියලා ඊළඟ වීඩියෝෙන් කතා කරමු. ඒක බලන්න දැන්ම channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න.